Hi Alkevians, One Punch Man Season 3 Episode 2 කතාව යන කලින් චූටි ඇඩ් එකක්. මේ කතාව පටන් ගන්නවත් එක්කම සාමාන්‍ය පොදු ජනයාගෙන් කොටසක් එයාලා උද්ඝෝෂණය කරනවා මේ දැන් මොන්ස්ටර් ඇසෝසියේෂන් එක අපි යටත් කරලා ඉවරයි. ඒක නිසා අපි එයාලත් එක්ක එකතු වෙමු. එයාලගෙන් බේරෙන්න නම් අපි එයාලට බිලි දුන්නත් ඇති. එහෙම කියලා එකාව බිලි දෙමු කියලා කියන්නේ. ඒක බලපු මොලේ තියෙන මිනිස්සෙක් මේක කියන දේ අහන්න එපා. මේක හෙන මෝඩෙක්. ඔයක බිලි දුන්නා කියලා හරියන්නේ නැහැ කියලා. කෑ ගහලා ඩයල් එකට බනිද්දි මේ කට්ටියටම බනිද්දි අර සෙටාරගේ ලොක්කා කියනවා මූ කෑ ගහනවා වැඩි මූව තමයි පළවෙනි බිල්ල කරන්න ඕනි කියලා හැමෝටම කියන එයාව අල්ලන්න කියලා දැන් ඩයල් එකත් උතරම බය වෙන්න ගහරොත් දැන් ඒ හරින් යද්දි මෙයාලා එකපාරටම ආවනේ එකයි දෙන්නේ විසිලා ගිහින් ගැටෙන්නේ ගාරොත් කියනවා එක බිලි දුන්නොත් ඔක්කොම අතහරියිද මොන්ස්ටර්ස්ලා හිතන විදිය නෙවෙයි මිනිස්සු නම් මෝඩයෝ කවද මේ මෝඩ විදිහට හිතලා හැදෙයිද දන්නේ නැහැ එහෙම කියලා අනම්මනම් කියාගෙන යනවා කොහමද දැන් නිවුස් වලටත් කියනවා මේ සිටුේෂන් එක පාවිච්චි කරලා හොරුත් වැඩි වෙලාලු කට්ටිය හොරකම් කරනවලු ඒ වගේම මේ උද්ඝෝෂණය ගැනත් කියනවා දැන් ගාරෝ රෙස්ටෝරන්ට් එකකට තමයි යන්නේ ඒ ගැප් එකේ ඩයල් එකක් එහෙම 100 කෙනෙක් අල්ලලා ඒ 100ට තර්ජනය කරද්දි ගාරෝ ඒ හරියට ගිහින් උඩ සද්ද දාද්දි ඩයල් එක ඇවිත් මෙයාට අනින්න හදනවා එයා අනින්න කියලා හිතද්දිම එයාගේ පිහියෙන් කොටසක් කඩලා එයාගේ ඇහැගාවට ගෙනියද්දි ඩයල් එකත් හොඳටම බය වෙනවා එහෙම දැන් ඒකත් බිම දාලා පාඩුවේ හිටපල්ලා කියලා බඩගිනි කියලා රෙස්ටෝරන්ට් එක පැත්තට තමයි යන්නේ දැන් ඉතින් ගාරෝ එහෙම මස් කෑල්ලක් ඕඩර් කරලා හොන්තට කාලා ඒක නිකන් ළඟින් තියන්නවත් මදි කියලා. එයා කියනවා මෙනු එකේ තියෙන හැම අයිටම් එකම එක එක අරන් එන්න. හැම එකක්ම සැලඩ් පාව අරන් එන්න. අතුරුපසත් අරන් එන්න කියලා. ඔක්කොම අයිටම් වලින් ඕඩර් කරලා හොන්තට කන පාර කනවා. ඉතින් මෙහෙම කණ එක බලලා අනිත් කට්ටියට ෂොක්. ඉතින් ඒ විදිහට හොන්තටම කාලා වතුර ලීටරයක් විතර බිව්වට පස්සේ නිකන් එයාට ලොකු ශක්තියක් ලැබුණා වගේ එයාගේ තුවාලත් සනීප වෙලා එයා ප්ලාස්ටර් බැන්ඩේජ් එහෙමත් ගලවනවා. ඒතර අපේ මාස්ටර් සයිතමා එයාත් ඒ රෙස්ටෝරන්ට් එකේම ඉන්නේ. එයාත් කන්න ඇවිල්ලා එයාගේ දැන් බඩ පිරලලු. ඒකත් එක්කම ඩයල් එක ගාර හොයන්න යනවා කියලා ගිහින් තියෙන්නේ සුපර් මාකට් එකට ගෝව ගන්න. ඉතින් ඒකත් අරගෙන තමයි කන්න ඇවිත් තියෙන්නේ. දැන් ඒකත් එක්කම පර්ස් එක අත ගාලා බලද්දි පර්ස් එක තියලා ඇවිල්ලා ඒකත් සුපර් මාකට් එකේම තියලා ඇවිල්ලා අමතක කරලා ඉතින් දැන් මොකද්ද කරන්නේ බිල ගෙවා ගන්න සල්ලි ඕනි කියලා කල්පනා කර කර ඉද්දිම සයිතාමා එහෙම ගියදී මම හොඳටම බය වෙලා සල්ලි තියනවා ගානවා පස්සේ තමයි නෝට් කරන්නේ බ්ලිසාඩ් කියලා. ඇත්තටම මම මොකද මෙතන කරන්නේ නෑ සයිතාමා මං ඔයා හැමතැනම හොයාගෙන හිටියා. ඔයා හීරෝ හන්ටර් හොයනවනේ. එයාව මන් දන්නවා. මට පුළුවන් ඔයාට උදව් කරන්න එයාව හොයාගන්න. එහෙම කියලා එයා කතා කරගෙන ඉද්දි මෙයා වෙයිටර්ගේ චිප්ස් වගේක් ඕඩර් කරනවා. ඉතින් එයා එහෙන් ඕඩර් කරද්දි මෙයා මෙහෙන් කතා කරනවා. ඔයාට මං එයාව හොයාගන්න උදව් කරන්නම්. එයා මෙල්ල කරාට පස්සේ ඔයාගේ පොයින්ට්ස් වලින් 70%ක් මට ඕනේ. ඔයා B එකේ 7 එකට ඉක්මනටම ආවා. හැබැයි ඊට එහා යන්න ඕන නම් ඔයා ටිකක් ඉතින් මේ වගේ කට්ටියත් එක්ක එකතු වෙලා ඩීල් ගහගෙන තමයි යන්න ඕනේ කියලා. එයා තනියෙන් දොඩවද්දි අර ඒ චිප්ස් එකක් දෙනවා. මෙයා ඉතින් වෙන කල්පනාවක ඉන්නේ. පර්ස් එකට දුන කල්පනාවේ. දැන් එහෙම්මම මෙයාට ඒක කන්න දෙනවා. ඒ කියන්නේ බ්ලිසාඩ්ට කන්න කියලා කියනවා. ඉතින් බ්ලිසාඩ්ටුත් මටවද මේක? එහෙම කියලා ගොඩාක් සතුටු වෙනවා. චිප්ස් එකක් අරන් කද්දි සයිතාමා අමුත්තු මූණකින් hina වෙනවා. මෙයාටත් ටිකක් මොකටද මූ hina වෙන්නේ කියලා හිතා ගන්න බෑ. මෙයා හිතනවා එක්ක මගේ ඩීල් එකට කැමති වුණත් දන්නේ නැහැ. ඒකට තමයි hina වෙන්නේ. එයාට හිතනවා මේක හොඳ ඩීල් එකක් කියලා. ඒක කියලා එයාත් සතුටු වෙද්දි එක පාටම සල්ලි දෙන්න නැතුව ගියද්දි මෙයා බය වෙලා මං තාම දිව්වේ නැහැ ගානවා. එතකොටම තමයි වෙන කවුරුත් නැහැ ගාරොත් මේ රෙස්ටෝරන්ට් එකේමනේ කන්න ආවේ. ඉතින් ඩයලොග් හොඳට කාලා සල්ලි දෙන්න නැතුව දුවගෙන යනවලු. ඉතින් ඒක කියද්දි සයිතාමත් මේක තමයි chance එක කියලා මං ඌ අල්ලගෙන එන්නම් කියලා ෂෙන්නික දුවනවා සයිතාමා ඉන්න කියලා කෑ ගහද්දි මං තාමත් ඒක කෑවේ නැහැ. ඒක නිසා ඔයාම සල්ලි ගෙවන්න කියලා. අපේ සයිතමත් මේක තමයි chance එක කියලා කුඩු කුඩු ගයි වේගෙන් දුවනවා. දැන් ඉතින් බ්ලිසාඩ් මං තාම එකයිනේ කෑවේ. එහෙම කියලා එයාට හිතා ගන්න බෑ. කොහොම හරි ඉතින් සයිතමගේ බිලත් ගෙවන්න වෙන්නේ මෙයාට. බ්ලිසාඩ්ත් කියනවා මූ මාත් එක්ක සෙල්ලම් කරනවද? මේ මුළු ලෝකෙම විනාශ වෙන්න යනවා. මූ තාමත් ලෝභකම් පෙන්නනවා නේ ගාගෙන. ඒත් එක්කම මේ ගාරෝ දුවලා ඉවර වෙලා දැන් කල්පනා කරගෙන ඇවිදිනවා. ඒකත් අර ගයිරෝ කිව්වනේ ඔලුවක් අරන් ආවොත් තමයි ඔයා මොන්ස්ටර් කෙනෙක් කියලා පිළිගන්නේ කියලා. දැන් ඉතින් හීරෝ කෙනෙක්ගේ ඔලුවක් අරන් යන්න ඕනේ කියලා. එයාත් කල්පනා කරගෙන යද්දි අර මෙයාගේ යාළු ළමයා ඉන්නේ. අන්න ඒ ළමයාට වට කරගෙන කට්ටිය බුලි කරනවා. ඔයා කොහොමද ඉතින් ජීවිතුන් අතර ආවේ? උඹත් මොන්ස්ටර් කෙනෙක් නේද? ඇත්ත කියපන් කියලා. එයාට වද දෙද්දි අපේ ගාරෝ තමයි "ඒයි පොඩි උන්" එහෙම කියලා කෑ ගහද්දි එතන හිරිහැර කරන්න ආපු ඔක්කොම ටික මෙයාගේ යාළුවා කියලා දන්නවනේ බය වෙලා දුවනවා. ඒකත් එක මෙයාටත් ගොඩාක් සතුටුයි. "ඔයා ආවද අංකල්?
මොකක් මං අංකල් නෙවෙයි මට තාමත් අවුරුදු 18යි කියලා කියනවා. හරි හරි දැන් මෙතනින් යන්න හවස් වුණා. දැන් තමයි මොන්ස්ටර්ස්ලා එන වෙලාව. ඒක නිසා ගෙදරට යන්න කියලා කියද්දි අංකල් නෙවෙයි වයසක මිනිහා කියලා තමයි කියන්නේ. අංකල් මට සමා වෙන්න. මොකටද ඔයා සමාව ඉල්ලන්නේ? නෑ ඔයාව තනියෙන් දාලා මං දෙව්වනේ. ඒකයි හැමෝම එකතු වෙලා ඔයාට ඇටැක් කරද්දි ඔයා තමයි මගේ ජීවිතේ බේරගත්තෙත්. එහෙම කියලා එයා කියනවා. කොහොම හරි වෙඩි තියන්න යද්දි එයානේ මැදට පැනලා එහෙම එයාව බේරගත්තේ. ඒක එහෙම මෙයා බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඒක නිසා ඔයා තමයි මට හීරෝ වගේ පෙනුන කියලා එහෙම කියනවා. ඒක නිසාම තමයි අංකල් ඔයා ගොඩක් හොඳ කෙනෙක්. දැන් වුණත් මට උදව් කරානේ. එහෙම කියද්දි මම හොඳ කෙනෙක් කියද්දි කේන්ති යනවා. කාටව වහගෙන ඉන්න කියලා කියද්දිම ඒයි බඩජාරියෝ උඹනේ සල්ලි දෙන්න තුආවේ. එහෙම කියලා අපේ සයිතාමයි හරියට ආවේ. සයිතාම දන්නේ නැහැ මෙයා තමයි හීරෝ හන්ටර් ගාරෝ කියලා. ඉතින් ගාරොත් දන්නේ නැහැ සයිතාම කවුද කියලා. ඉතින් මෙයාත් හීරෝ කෙනෙක්නේ. කොහොම හරි හීරෝ කෙනෙක්ගේ ඔලුවක් නේ ඕනි. ඉතින් මේ ඩයලොග්ගේ ඒක නම් අපේ සයිතාමගේ ඔලුව. ඒ ඔලුව අරන් ගියොත් හොඳයි නේ කියලා. එයා දිහා බලලා එයාගේ නම අහද්දි කේප් බෝල්ටි කියලා. එයාට නමක් තියලා තියෙන්නේ තට්ටමෑන් කියලානේ. ඉතින් ඒ නම කියනවා. ඒකත් එක්කම අර පොතක් තියෙන්නේ. ඒ පොතේ ටාරෝ කියනවා මෙයා ගැන මොකුත් දාලා නැහැ. මෙයා අලුත් හීරෝ කෙනෙක් වෙන්න ඇති කියලා. කොහොම හරි සයිතාමා හරි හරි මං හොඳ මූඩ් එකක ඉන්නේ. ඒක නිසා ඔයාව අතහරලා එන්න. ඔයාගෙන් මටත් වාසියක් වුණානේ. එහෙම කියලා මෙයාට වාසියක් වුණ නිසාම මෙයාට මොකුත් නොකර එහෙමම යන්න හදද්දි ගාරෝ ටෙන්ෂන් වෙලා මූව ඉතුරු කරන්නේ නැහැ කියලා. එහෙම්මම ගිහින් උර හිසෙන් අල්ලලා ඔබ දැන් මගේ කියලා ගාන්න හදද්දිම මම්ම මේ පර්ස් එක නැහැ කියලා ටෙන්ෂන් වෙලා ඉන්නේ කියලා එකයි දෙන්නේ. ඩයල් එක එතරම් ෆ්ලැට් සිහිය නැති වෙලා යනවා. අයියෝ එකයිනේ තට්ටු කරේ. මෙහෙම ෆ්ලැට් වුණාද? ඒ මදිර පොඩි ළමයෙකුත්. ඒකත් පොර හීරෝ සල්මනක් පොත තියා ඉන්නේ. ඒ කියන්නේ හීරෝ පිස්සෙක්. දැන් මූත මම බලන්න ඕනි. දැන් මං කවුද කියලා මම දැනගෙන නැතිනේ. ඒ පොඩිකෝ ඔයා මාව දන්නවද කියලා අහද්දි එයා දන්නේ නැහැ කියලා කියනවා. හරි මේ හීරෝ අල්මනක් පොත නේද? ඔක පොඩ්ඩක් දෙන්නකෝ කියලා. ඒක අරලා බලද්දි ජේනස් ගැන පවා දාලා තිනවා. ඒත් මෙයා ගැන දාලා නැහනේ. පොරට ටිකක් අවුල් වගේ. එහෙම දැන් මේ පොතක් දීලා අවුලෙන් වගේ එතනින් යනවා. කොහොම හරි ගිහින් ටික වෙලාවකට පස්සේ තමයි මෙයාට සිහිය එන්නේ. ටාරොත් කියනවා ඒ අංකල් කිව්වා වැරදිලා ගැහැව කියලා. එහෙම මෙයා ගියා කියලා කියද්දි මොකා මට ගැහුවා? එහෙම කියලා දැන් ඩයල් එකට ෂොක්. ඒකත් එක්කම අපි ඔයාව බලාගෙනම හිටියේ ගාරෝ. එහෙම කියාගෙන මොන්ස්ටර් කෙනෙක් එහාට එනවා. අර ගෛරෝ යව්වේ අන්න උන් දෙන්න තමයි එහාට එන්නේ. අපි උඹව බලාගෙන තමයි හිටියේ. උඹ කරන දේ බලද්දි උඹ අපේ කෙනෙක් නෙවෙයි ගාරෝ. දැන් අතොර තාරෝ කාර්යයා. මොන්ස්ටර්ස්ලා දැක්කා දුවන්න නැතුව ටාරෝ අපේ ගාරෝ යන්න කියලා කියද්දි යන්නේ නැහැ. කකුල් දෙක වෙවුලන කියලා බයේ එතනට වෙලා ඉන්නවා. වෙවුල කියනවා මෙයා ගැන ඇල්මනක් එකේ දාලා තියෙන ඔක්කොම ඇත්ත තමයි කියලා. එයා කියනවා මෙයා තමයි කිං ද රීපලු. ඒ වගේම ළමයි පැහැර ගන්නෙක්ලු. ළමයි පැහැරගෙන ගිහින් වද දීලා මරනවලු. එහෙම කියලා අඬන්න පටන් ගද්දි මං හිතුවේ නෑ මට සමා වෙන්න. ඔයාව දැම්ම අඬවන්න කියලා හිතුවේ නෑ. ඒ වගේම මං ඔයාව ටික වද දීලා තමයි මරන්නේ. එහෙම කියලා ගාරෝ ගාවට තමයි එන්නේ. එතකොට මෙහෙ පියොනෙක්ස් කිලියා. එයා ගෛරෙන් අහනවා ඇයි ඔයා ඒ දෙන්න යව්වේ කියලා. ඒකත් හයි ට්‍රෑන්ක් එකේ මොන්ස්ටර්ස් දෙන්නෙක් ඇයි යව්වේ එයා ගාවට. ඒ විතරක්ද එයාලා ගාරව මරන්නත් ඉඩ තියෙනවා. එයාලා බක පණ්ඩිතයෝ කවුරු කියන දේවත් අහන්න නැති කට්ටිය. ඒ විතරද විශේෂයෙන් අර කිං ද රීපර් පොරට ඕනි මිනිස්සු මරන්න විතරයි. ලේ බලන එක පොරට නිකන් සතුටක් වගේ. එහෙම කියද්දි මම දැනගෙන තමයි යව්වේ කියලා කියනවා ගෛරෝ. මේ වගේ කට්ටියට විරුද්ධව සටන් වදිද්දි තමයි එයාගේ බලෙත් වැඩි වෙන්නේ කියලා. ගාරෝගේ බලය වැඩි කරන්න තමයි යව්වේ කියලා කියනවා. මේක ගාරෝට තියපු පොඩි ටෙස්ට් එකක්ලු. ඒකත් එයාගේ බලය වැඩි කරන්න ඕනි කියලා කියද්දි ෆියනික්ස් මෑන් කියනවා ඇත්තටම ගාරව තියලා මොනවද ප්ලෑන් කරන්නේ? ඔයා මොන හරි ප්ලෑන් එකක නේද ඉන්නේ? එහෙම කියද්දි එයා කියනවා මේ බලන්න ෆියනික්ස් මෑන් අපේ ලෝඩ් ඩොඩ්ජි. එයා කොහේ ඉඳන් ආවා කියලාද ඔයා හිතන්නේ? එයාත් කලින් මිනිස්සෙක් තමයි. එයාට මේ ෆීලිංගස් අනම් මනම් ඔක්කොම එයාගේ හිතෙන් නැති කරලා ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරලා තමයි එයා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් මන් තමයි එයා මේ තත්ත්වයට ගෙනාවේ. මන් තමයි එයාව නිර්මාණය කරේ කියලා කියනවා. ඒ කාලේ අපිට වගේම ෆීනික්ස් මෑන්ට ෂොක්. ඇත්තට මේකනේ මහ මොල කවුරුම් මේ ගෛරෝ තමයි. ගාරෝ හොඳට ට්‍රේන් කරොත් ඊළඟට ලෝඩ් ඩොර්චි වෙන්න පුළුවන් එයාට කියලා කියනවා. කොහමද ඉන්සෙක්ට් ගෝඩ් ඒ කියන්නේ කිං ද රීපර්ත් එක්ක ඉන්න කෙනා එයාට පොඩ්ඩක් එයාව කන්ට්‍රෝල් කරන්න කියලාලු එයාව යවලා තියෙන්නේ කිං ද රීපර්ව. ඒත් ඉතින් ගාරෝ මැරුවා නම් කරන්න දෙයක් නැහැ. ඊළඟ තව ගාරෝ කෙනෙක් වගේ ශක්තියක් තියෙන කෙනෙක් එනකම් බලන් ඉන්නවා එතකොට. එතකන් අපි බලමුකෝ. එහෙම කියලා එයා කියනවා කොහොම හරි මෙයා ලෝඩ් ඩොර්චිවත් හදලා තියෙන්නේ මේ වගේ. ඒ වගේම මෙයා දන්නවා ඒ පොටෙන්ෂල් එකක් තියෙන කෙනෙක්ට ඒ වගේ තැනකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා තමයි ගාරවත්
ඒ තැන්ට ගේන්න මේ වගේ එක එක ටෙස්ට් අනම්මනම් තියන්නේ. දැන් එතකොට සොම්බි මෑන් තැනක් හොයාගෙන ඒ තැන කවුරු හරි ඉන්නවා කියලත් ඒ අනිවාර්යෙන් කමාන්ඩ් සෙන්ටර් එකක් එතන තියනවා කියලත් ගොඩක් බඩු ඒ පැත්තට ගියා කියලත් එයාට රෙකෝඩ් එක රෙකෝඩ් කරනවා. ඒ වගේ මෙහේ කිං ද රීපර් ගැරතුමා මට ෆොලෝ කරන්න කියලා කිව්වේ. උඹ අපිත් කෙනෙක්ද නැද්ද කියලා බලාගන්න. ඒත් මං දැන් හොයාගත්තා. උඹ අපේ කෙනෙක් නෙවෙයි. එහෙම කියලා දැන් ටික ළඟට එනවා. ළඟට ඇවිල්ලා කියනවා ඔබට අවසාන වතාවට chance එකක් දෙන්නම්. ඒ පොඩි කව මරපන්. ඔයා මොකද්ද මේ කියන්නේ? උඹ අපේ කෙනෙක් කියලා ඔප්පු කරන්න. ඌව මරන්න ඕනි කියලා කියද්දි අපේ ගාරෝ කොහෙද ඒකට කැමති වෙන්නේ? ගාරෝ කියනවා මම මෙතනින් ඵලයන් කියලා උඹට කිව්ව නේද? නෑ අංකල් මගේ අතපය වෙවුලන හින්දා මට යන්න අමාරුයි. ඒ මෝඩයෝ උඹ ඔයාලා මොකෙක්වත් බේර ගන්නකම් කියලා බලන් ඉන්නවද උඹ? උඹ කවුරුත් එහෙම බේර ගන්න එන්නේ නැහැ. උඹ තමයි බේර ගන්න ඕනි. නැගිටලා මෙතනින් යන්න කියලා කියද්දිම කිං ද රීප් ඇටැක් කරන්න එද්දි අපේ ගාරෝ අල්ලලා එකයි දෙන්නේ විසික්කලා ගිහින් කොහොම හරි ගාන්ට ලෑන්ඩ් කරනවා. දැන් ටාරොත් බය එතනින් දුවන්න මෙයා එහෙම්මම එයාලත් එක්ක ෆයිට් කරන්න ලෑස්ති වෙනවා. එහෙම මේ කොටස ඉවර වෙනවා. අපි ඉක්මනට ඊළඟ කොටසෙන් මුණ ගැහෙමු. Thank you.